විවාහයක් හරි රිලේෂන්ෂිප් එකක් හරි බිඳ වැටෙන්න ඇත්තටම පිටතින් සතුරන් එන්නම ඕනේ නෑ. සමහර වෙලාවල් වලට මේවා බිඳ වැටෙන්නම අපේම ළඟ ඉන්න මිනිස්සු නිසා. මේ ප්‍රශ්නෙට ගොඩක් වෙලාවල් වලට ඒෂියන් කන්ට්‍රීස් වල ඉන්න කපල්ස් මුහුණ දෙනවා. ඒ වගේම විශේෂයෙන් මේක ගොඩක් වෙලාවට ගැහැණු ළමයින්ට බලපානවා. ඉතින් මට හිතෙනවා මමත් ගැහැණු ළමෙක් විදියට මේ ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. කපල් බවුන්ඩරීස් කියන යටතේ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අද මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකේ ෂෙයා කරගන්න තමයි මම ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා ටිකටම මාත් එක්ක ඉන්න සහ මාත් එක්ක මේ වීඩියෝ එකට එකතු වෙන ඔයාලා හැමෝම හරි ආදරෙන් මම පිළිගන්නවා. දැන් මම කියන්නම්කෝ මේ අපි මොකද මේ කරන්න කියලා මේ වීඩියෝ එකේ. ඇත්තටම අපි අපේ ගෙදර වෙනස් කරා. අපේම බිල්ඩින් එක අපි වෙනත් ෆ්ලැට් එකකට මාරු වුණා. මොකද අපි හිටපු ෆ්ලැට් එකට වඩා ඒ ෆ්ලැට් එක ටිකක් ලොකුයි. ඒ නිසා ඉතින් අපි තීරණයක් අරගෙන අපි එතනට ෂිෆ්ට් වුණා. හරි. එහෙනම් ආපහු අපි අපේ කතාවට එමු. මම මේ දේ ලස්සනට ඔයාලට පැහැදිලි කරලා දෙන්න මෙන්න මේ උදාහරණයත් එක්ක. හිතන්නකෝ ඔයාලට ලස්සන වත්තක් තියෙනවා. ඔයා ඒකේ ගස්වැල් වවලා තියෙනවා. ඒකට හොඳට හිරු එළිය හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලා ඒකට පෝෂණය දෙනවා, වතුර දෙනවා. මේ හැමදේම තියෙනවා. ලස්සනට මේ වත්තක් තියෙනවා. හැබැයි ඒ වත්තට පුංචි අඩුපාඩුවක් තියෙනවා. ඒ මොකද්ද දන්නවද? මේ වත්තට වැටක් නැහැ. ඔයාලා හිතන්නේ වැටක් නැති වත්තකට මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද? ඔව් ඔයාලා හරි. සත්තු වෙන්න පුළුවන්, බල්ලෝ වෙන්න පුළුවන්, ඇවිල්ලා ඒවා විනාශ කරන්න පුළුවන්. අර තිබ්බ ලස්සන වත්ත වැටක් නැති නිසා පිටින් එන කට්ටිය නිසා මේ වත්ත සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්. අපේ විවාහ ජීවිතේ ඒ වගේම අපේ රිලේෂන්ෂිප් කියන්නේ හරියටම ඒ වගේ ලස්සන මල් වත්තක්. හැබැයි මේ මල් වත්තට අපි හරියාකාරව වැටක් තිබ්බේ නැත්තම් වෙන්නේ ඒ මල් වත්ත විනාශ වෙලා යන එක. ඒ කියන්නේ අපි කපල් එකක් විදියට, හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදියට අපි මේ විවාහ ජීවිතයට හෝ අපේ රිලේෂන්ෂිප් එකට අනිවාර්යෙන්ම අපි වැටක් දාන්න ඕනේ. ඒ කියන්නේ කපල් බවුන්ඩරි එකක් අපිට තියෙන්න ඕනේ. අපි විවාහ වුණාට පස්සේ අපේ ජීවිතයේ වැදගත්ම රේඛාව ඇඳෙන්නේ සහකරුවා මත. එතකොට මේ රේඛාවේ ඇතුලේ ඉන්න ඕනේ ඔයාලා දෙන්න පමණයි. ඒ රේඛාවේ පිට තමා අනිත් හැමෝම ඉන්නේ. දෙමව්පියෝ, නෑයෝ, නංගිලා මල්ලිලා මේ හැමෝම මේ රේඛාවේ පිට තියෙන අය. මතක තියාගන්න මේ රේඛාවේ ඇතුලේ ඉන්න ඕනේ ඔයාලා දෙන්න පමණයි. මෙන්න මේ දේ තමයි අපි කපල් එකක් විදියට තේරුම් ගන්නම ඕනදී. අපි ඇඳගත්ත රේඛාවෙන් පිටත ඉන්න කෙනෙක්ට මේ රේඛාවේ ඇතුළට එන්න ඉඩ දුන්නම වෙන්නේ මේ ලස්සන මල්වත්ත ටික ටික විනාශ වෙන්න ගන්න එක. මෙහෙම ඒ රේඛාවෙන් පිට ඉන්න කෙනෙක් ඇතුළට ආවම වෙන්නේ ඔයාගේ ආදරය වැඩි කරන හෝමෝන් එකක් තියෙනවානේ. අන්න ඒක අඩු වෙනවා. ආතතිය වැඩි කරනවා. ඒ කියන්නේ කෝටිසෝල් මට්ටම ඔයාලගේ ඉහළ යනවා. මේකේ වෙන්නේ ඔය දෙන්නව ඔයාලා දෙන්න නොදැනුවත්වම ඈත් වෙන එක. ඔය දෙන්න ඈත් වෙනවා කියන්නේ ඔයාලා හදාගත්ත ලස්සන මල්වත් ටික ටික විනාශ වෙන්න ගන්න එක. මේක අපිට තරහ අරගෙන රණ්ඩු වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට අපිට කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. මුලින්ම ඔය දෙන්න හොඳ ට්‍රාන්ස්පේරන්ට් එකක් ඇතුව දෙන්න කතා කරන්න ඕනේ මේ සම්බන්ධව. දෙවෙනි සහ වැදගත්ම කරුණ. ඔය දෙන්නගේ අඩුපාඩු කවදාවත් ඔයාලගේ නෑයෝ අතර කියන්න යන්න එපා. මේක අපි මනෝවිද්‍යාවේදී නම් කියන්නේ betrayal of intimacy කියලා. මේක හරිම වැදගත් කරුණක්. මේක නොවෙන්න අනිවාර්යයෙන්ම වග බලා ගන්න ඕනේ. තුන්වෙනි කරුණ තමයි ඔයාලා තීරණයක් ගද්දී ඒ තීරණය ගැන යම්කිසි අදහස් ප්‍රකාශ කරන්න මේ රේඛාවෙන් පිටත කෙනෙක් ඔයාලගේ රේඛාව ඇතුළට එනවා නම් ඔයාලා එතනින්ම එක නවත්තන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ටික කියන්න පුළුවන් අපි මේ තීරණය දැන් අරගෙන ඉවරයි කියලා ඒ වගේ දෙයක් කියලා ඒක එතනින්ම නවත්තන්න. ඒ රේඛාවෙන් ඇතුළට කවදාවත් තුන්වෙනියට එන්න දෙන්න එපා. ඒ තීරණය තුන්වෙනියට ගන්න ඉඩ දෙන්න එපා. මේ දෙයින් කියන්නේ නෑ ඔයාගේ අම්මා තාත්තා නෑයෝ ඔයාලා යාලට අකමැතියි. මේකෙන් කරන්නේ ඔයාලගේ ගෞරවය සහ ඔයාලගේ බවුන්ඩරිස් ඔයාලා ආරක්ෂා කරනවා.
මං ඉස්සෙල්ලා කිව්වේ අර මල් වත්ත වගේ. මොකද මේකට වැටක් ගැහුවේ නැත්තම් වෙන්නේ මේ මල් වත්තේ විනාශ නෙමෙයි. හැබැයි මේකට වැටක් අපි ගහලා තිබ්බොත් මේ මල් වත්තේ ඉස්සරහට ලස්සන මල් තව වර්ධනය වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි කතා කරමු empathy සහ guilt trap එක ගැන. ගොඩක් වෙලාවට අපි මේ වගේ boundaries දාගන්න බය වෙන්නේ අනිත් අය අමනාප වෙයි කියලා. නැත්තම් අම්මා තාත්තා තරහ වෙයි, නෑයෝ තරහ වෙයි. සමහර වෙලාවලට අපිව emotional blackmail කරනවා. අපි ඔයාලට මෙහෙමයි සැලකුවේ, අපි මෙහෙමයි කරේ, අරහෙමයි කරේ වගේ emotional blackmail එකක් එනවා. එහෙම එද්දි අපිට අපි ගැන guilt එකක් ඇති වෙනවා. ඒ guilt එක නිසා අපි බොහෝ වෙලාවල් වලට මේ boundaries කඩාගෙන යන්න බලනවා. මේ වැට අපි විනාශ කරගන්නවා. මේ විදියට අපේ boundaries කඩාගත්තම වෙන්නේ ඔය දෙන්නගේම මානසික නිදහස ඔය දෙන්නගෙන් ඈත් වෙන එක. ඔයාලා ඒ රේඛාවෙන් පිටතේ ඉන්න කට්ටියට උදව් කරන්න ආතිරේ කරන්න. හැබැයි ඔයාලගේ boundaries වලට ඇතුල් වෙන්න දෙන්න එපා. මම දැන් කතා කරන්න යන කරුණත් ඊටාම වැදගත්. ඒත් ගොඩක් දෙනෙක් හිතන්නේ නැති පැත්තක් මේක. digital boundaries. ඔව්, අපේ digital ලෝකෙටත් boundary එකක් තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවල් වලට අපේ digital ලෝකේ, ඒ කියන්නේ Facebook වෙන්න පුළුවන්, WhatsApp වෙන්න පුළුවන් ඕනම දෙයක්, මේකෙදි මේක ගොඩක් පාවිච්චි කරන්නේ අපි දාන දේවල් බලන්නේ අපේ අර රේඛාවෙන් පිටත කට්ටිය. මේකෙදි වෙන ලොකුම බලපෑම තමයි මේගොල්ලෝ මේක බලලා අපිට වැලිඩේෂන් එකක් දෙන්න ගන්නවා. ඒ කියන්නේ අපිව සංසන්දනය කරන්න ගන්නවා. අපි shopping කරන විදිය, අපි කන බොන විදිය, මේ විදියට මෙයාලා සංසන්දනය කරනවා වගේම අපේ ජීවිතවල වලට වැලිඩේෂන් එකකුත් දෙන්න ගන්නවා. මේකදී වෙන්නේ අර ඔයාගේ සහකාරියට අගෞරවයක් වෙන්නත් මෙතනදී පුළුවන්. මේ අපි දාන ෆොටෝස් වීඩියෝස් ගොඩක් වෙලාවට බලන්නේ අර රේඛාවෙන් පිට ඉන්න කට්ටිය. එතකොට වෙන්නේ එයාලා මේ ෆොටෝස් වීඩියෝස් ඇනලයිස් කරලා ඔයා ගැන ප්‍රතිරූපයක් එයාලා ගොඩනගනවා. මෙන්න මෙතනදී තමයි ගොසිප් කියන දේ ඇති වෙන්නේ. ඊට පස්සේ නෑයෝ අතරේ, පවුල් අතරේ මෙයාලා මේ ගොසිප් එක ව්‍යාප්ත කරනවා. නැත්තම් මේ ඔයාලගේ ඒ ෆොටෝස් වලින් හදාගත්ත අලුත්ම ප්‍රතිරූපය එයාලා අනිත් අයට දෙන්න ගන්නවා. එතකොට වෙන්නේ ඔයාලා නොදැනුවත්වම ඔයාලා අතරට අර අමතර නැත්තම් ඒ එළියේ තියෙන ප්‍රශ්නයක් ඇතුළට එන්න ගන්නවා. ඊට පස්සේ අපි මේ වටිනා කාලෙන් ලොකු කාලයක් වෙන්නේ ඒ ප්‍රතිරූපය වැරදි, මේ ප්‍රතිරූපය හරි කියලා පෙන්වන්න. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න නිසා අනිවාර්යයෙන්ම මේ ඩිජිටල් ලෝකෙටත් ඔයාලගේ බවුන්ඩරිස් තියෙන්න ඕනේ. මොන හරිම දෙයක් දානවා නම් අනිත් කෙනා ගැන හිතලා, අනිත් කෙනාගේ ගෞරවය ගැන හිතලා අනිවාර්යයෙන්ම ඒ දේ දාන්න ඕනේ. සහකාරයෙක් විදියට තියෙන ලොකුම වගකීම තමයි මේ රේඛාවේ ඇතුළට අගෞරවය කියන එක ගේන්න එපා. මේ රේඛාව ඇතුළට අගෞරවයක් ගේනවා කියන්නෙම අර සේෆ් කියන දේ අපිට නැතුව යනවා. මේ රේඛාවෙන් පිටත කෙනෙක් ඔයාගේ පාර්ට්නර්ට අගෞරවයක් ගේනවා නම් ඔයා ඒ වෙලෙම නැගිටින්න. ඒ වෙනුවෙන් කතා කරන්න. මේකේ තියෙන වැදගත්ම දේ තමයි එහෙම කතා කරාම වෙන්නේ අනිත් කෙනාට ලොකු සේෆ් එකක් ඇති වෙනවා. මේ රේඛාව ඇතුලේ මේ වත්තේ එයා දන්නවා එයාට ආරක්ෂාවක් තියෙනවා කියලා. එයාට බය වෙන්න දෙයක් නැහැ කියලා. ඔයාලගේ එකිනෙකාගේ ගෞරවය වෙනුවෙන් ඔය දෙන්න කතා නොකරොත් වෙන්නේ ඔය දෙන්න අතර තියෙන විශ්වාසය නැතු වෙනවා. ඒ තියෙන ආරක්ෂිත බව නැතු වෙනවා. පවුලක සාර්ථකත්වයට මේ කරුණු දෙක ගොඩක් වැදගත්. විශ්වාසය සහ ආරක්ෂිත බව. ඒ නිසා අනිවාර්යෙන්ම ඒ දේවල් වලට ඔයාලගේ පවුල තැන දෙන්න. මේ රේඛාවෙන් පිටත ඉන්න මනුස්සයන්ව හැමතිස්සෙම ඔයාලගේ ගෙදර සාලේ විතරක් තියාගන්න. නිදන කාමරයට ගේන්න එපා. ඒක තමයි ඔයාගේ සහකාරියට දෙන්න පුළුවන් ලොකුම ගෞරවය. මම මේ කතා කරන කපල් බවුන්ඩරි එක හදාගන්න හිතන තරම් ලේසි නෑ. සුන්දරත් නැහැ. මොකද ඒෂියන් කන්ට්‍රි වල ජීවත් වෙන මිනිස්සු විදියට අපේ සංස්කෘතිය ආගම දාන මේවත් එක්ක හැදී වැටුණු කට්ටිය. මේකත් එක්ක මේ වගේ දෙයක් හදනවා කියන්නේ ලොකු විරෝධයක් ඇති වෙන දෙයක්. හැබැයි අපි අමාරුවෙන් හරි මේ දේ ගොඩනගා ගත්තොත් කාලයක් යද්දී අර රේඛාවෙන් පිට ඉන්න කට්ටිය
ඔයාගේ සහකරුට සහකාරියට ගෞරව කරන්න හිමින් ඉගෙන ගන්න. කාලයක් යද්දී ඒ රේඛාවෙන් පිටතින් ඉන්න කට්ටියත් එයාලගේ සීමාවන් අඳුර ගන්නවා. ඒ වගේම එයාලා ආපහු කවදාවත් try කරන්නේ නැහැ ඒ සීමාවෙන් ඇතුළට එන්න. මොකද එයාලා දන්නවා ඒ සීමාවෙන් ඇතුළට කවදාවත් එයාලට එන්න ඉඩක් නැහැ කියලා. ඒ දේ ඇති කරගන්න ඕනේ ඔයාලා දෙන්නමම තමයි. ස්නායු විද්‍යාවට අනුව දෙන්නෙක් තමන් ආරක්ෂිතව තමන් ආස අවකාශයේ ජීවත් වෙද්දී එයාලගේ මූලය වඩාත් නිර්මාණශීලී වෙනවා. ඒ වගේම සංසුන්ව ක්‍රියා කරනවා. එතකොට එයාලට පුළුවන් ඉස්සරටත් වඩා අර අනිත් අයට ආදරය කරන්න, ගෞරවය දෙන්න. නැත්තම් වෙන්නේ හිතේ තුවාල ගොඩක් එක්ක මේ ජීවිතේ තව තවත් කටුක වෙන එක. ශක්තිමත් ගසකට තමයි වැඩිපුරම සෙවන දෙන්න පුළුවන්. ඒ ශක්තිය ලැබෙන්නේ නිවැරදි සීමා මායිම් පවත්වා ගැනීමෙන් විතරයි. විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක් විදියට අවසාන වශයෙන් මට ඔයාලට කියන්න ඕනේ සහකරුට හෝ සහකාරියට ඒ බවුන්ඩරිස් හරියට හදලා දෙන්න. ඒ දේවල් හරියට දෙන්න. එතකොට ඔයාගේ ජීවිතේ ගොඩාක් ලස්සන වෙයි. ලස්සන විදිහට ඒ ජීවිතේ ඉවර කරන්න පුළුවන් වෙයි. ලස්සන මතක ගොඩක් එකතු වෙයි. ඔයාලා හරි ආදරෙන් හරි ලස්සනට පටන් ගන්න විවාහ ජීවිතේ අමිහිරි මතක ගොඩක් එකතු කරගන්න එපා. ලස්සන මතක එකතු කරගන්න. ඒකට ඔයාලගේ කපල් බවුන්ඩරිස් හරියට පවත්වාගෙන යන්න. අපේ මේ ජීවිතය හරියට රේල් පීලි දෙකක් වගේ. ඒ පීලි දෙක සමාන්තරව නියමිත දුරකින් ගියොත් විතරයි ගමන සාර්ථක වෙන්නේ. පවුලේ අය සහ ඥාතීන් කියන්නේ ඒ ගමන ලස්සන කරන අවට පරිසරය. පරිසරයට පීලි මතට පතිත වෙන්න කවදාවත් ඉඩ දෙන්න එපා. ආදරය කියන්නේ සීමාවක් නැති දෙයක් වුණාට ඒ ආදරේ පවත්වා ගන්න අපිට සීමාවන් අත්‍යවශ්‍යයි. ඔයාගේ සහකරුට සහකාරියට ගරු කරන්න. ඔයාගේ සහකරුට සහකාරියට ප්‍රමුඛතාවය දෙන්න. ඔයාගේ ජීවිතය හිතන්නේ නැති විදියට සුන්දර වේවි. ඉස්සරහට යාවි. දියුණු වේවි. ඔයාලගේ ලස්සන කුල්ලු කූඩුවට පිටතින් ඉන්න මනුස්සයන්ට ගල් ගහන්න දෙන්න එපා. කුල්ලු කූඩුව ආරක්ෂා කරගන්න. එහෙනම් අදට මං ගිහින් එන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. And so the battleships will sink beneath the waves.